ඒගොල්ලන්ට නිින්ද යනවා. ඒගොල්ලන්ට නිින්ද යනවා. ඉතින් අපිව after 1 week වගේ පෙන්නන්න ඕනේ නේද? ඔයාගේ ඩිලිවරි එක ගැන ටිකක් කතා කරමු. ඉතින් බබා හම්බෙච්ච වෙලේ ඉමීඩියට්ලි අර කිරි ප්‍රශ්නය ගැන අපි තව ඉස්සරහට කතා කරමු. බබා හම්බෙච්ච ගමන් ඔයාට දැනෙච්ච ෆීලිං එක මොනවා වගේද? ඒ හැඟීම මොනවා වගේද? C-section එකකින් තමයි ඩෙලිවර් කරේ. excited හරිම tired. ඒ කියන්නේ මේ husband ළඟ හිටියා. ඒගොල්ලන්ට නිින්ද යනවා. ඒගොල්ලන්ට නිින්ද යනවා. මම ඇඩ්වයිස් එකක් දෙන අලුත් අම්මලාට husband ඉන් තියාගන්න තව කවුරු හරි තියාගන්න කියනවා. අපේ හස්බන්ඩ් මම හිතන්නේ පැය දෙකක් වගේ මැදදී ඉන්නේ. ඉතින් අර පොඩක් සපෝට් එක දෙන්න ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆස්ට් ටයිම් නේ. එතකොට ඉතින් පොඩ්ඩක් අර ගන්න කෙනෙක්